මම දැන් ඉන්නේ ඉතිහාසයේ පන්තියේ. මම ඉතිහාසයේ පන්තියේ ඉන්නේ ලීනස් ජයසිංහ සර්ගේ 6 වෙනි ආයතනයේදී. එතකොට මම දැන් 11 වසරේ මේ මාර්තු වල විභාගෙට මුහුණ දෙන්න ඉන්නවා. සර්ගේ පන්තිය ඇත්තටම ගොඩක් විශේෂයි. මොකද සර්ගේ ටියුට් වලින් අපි වාර විභාග දැනට 6කට විතර උත්තර ලියලා තියෙන සර්ගේ ටියුට් වලින් අච්චු පොතටත් වඩා සර් උගන්වන දේවල් මතක තියාගෙන සර් උගන්වන ක්‍රමයට ඒ විදිහට ඒ පිළිවෙලට ආසාවෙන් වැඩ ටික කරගෙන මේ දැන් එනකන් තිබුණ විභාග වලට උත්තර ලියනවා. එතකොට සර්ගේ පන්ති වල විශේෂත්වය තමයි විභාගෙ ලඟ වෙලා. ඒ කියන්නේ අන්තිම මාසෙදී රැයට පේපර්, ඒ කියන්නේ පළවෙනි පාඩමේ ඉඳන් පස්වෙනි පාඩමට යනකම් ප්‍රශ්න කොටස් දෙක ගානේ ප්‍රශ්න 10ක් දාලා අපි ඒවා ලියලා ඊට පස්සේ රැ වෙනකම් ඒවා පාඩම් දීලා යාළුවත් එක්ක මෙහෙම හෝල් වලදී මෙහෙම පාඩම් කරලා ඒ විදිහට පිළිවෙලකට ඕලෙවල් වලට අනිවාර්යෙන් ඉතිහාසයට ඒකක් දාන්න පුළුවන් විශ්වාස මත මේ පාඩම් ටික කරගෙන යන්න සර් අපිට උදව් වෙනවා.